දෙවියන් වහන්සේව විශ්වාස කරන අන්තිම මොහොතේ අන්තිම තප්පරේ දෙවියන් වහන්සේ අපේ ජීවිත රටාව වෙනස් කරනවාමයි. ආමේන්. හාලෙලූයා. යක්ෂයාට ඉඩ දෙන්න එපා. මොකද යක්ෂයාට තමයි මේ පොළවේ ගොඩාක් අයිතිවාසිකම තිබෙන්නේ. ඌ තමයි මේ පොළවේ ඉන්නේ බොරුකාරයෙක්, වංචකාරයෙක්, කපටියෙක්, ඒ වගේ ගොඩාක් දේවල් ඌට ආමන්ත්‍රණය කරනවා. යක්ෂයාට මේ පොළවේ අධිපත්‍යය වැඩි. ඒ නිසා ඔබ දෙවියන් වහන්සේ කෙරේ විශ්වාසයෙන් ඉන්න කවදාකවත් ඔබට වරදින්නේ නැහැ. අමාරුයි, අපහසුයි, මුණ දෙන්න අමාරුයි. මොකද අපි තනියම සටන් කරන්න ඕනේ. හැබැයි මම ඔබට එක දෙයක් කියනවා. මේ ඔබ ඉන්නව සියලු දෙනාටම දෙවියන් වහන්සේ ආලේපයක් දීලා තිබෙනවා. ආමේන්. ඒකනේ සමහරක් අය චර්ච් එකට ආවන් පස්සේ බලන්නකො කියනවා වා හරි මුණ වෙනස් නේ. වා හරි දිලිසෙනවනේ. වා ඉස්සර හිටිය මිනිස්සයා නෙවෙන්නේ. පොඩ්ඩක් ඔයා වෙනස්. බලන්නකො ඔයාගේ මූණ නිකන් එලියක් වැටිලා. හේතුවක් තිබෙනවා. අර තිබුණා පාපිෂ්ඨ කරුමක්කාර ජීවිතේ අර ඔක්කොම අයින් වෙලා දෙවියන් වහන්සේගේ සම්බන්ධතාවය ඔබත් එක්ක තියෙනට යක්ෂයත් එක්ක සටන් කරන්න පුළුවන් වුණා ආලේපයක් දෙවියන් වහන්සේ අපට දීලා තිබෙනවා. ආලේපය වෙනයි ආලේපණය වෙනස්. හොඳට මතක තියාගන්න. ආලේපයයි ආලේපණයයි දෙකක් ඈ. ගොඩක් අය ආලේප කරගෙන ඉන්නවා නේ. ආලේප කරගෙන ඉන්නවා. මට කියන්නකෝ නිකන් ඔය බියුටි සැලූන් මොකද මේකප් වර්ග තියෙනවා නේ. මේකප් වර්ග තියෙනවා නේ. ඔයා දන්නවද මේ ලස්සන වීමේ රහස කොහෙන්ද ආවි කියලා ඉස්සරෝම? මේ මේකප් එක සහ ලස්සන දෙවියන් වහන්සේ ලස්සන වීමේ රහස කොහෙන්ද ගෙනාවේ කියලා දන්නවද? මුල් කොහෙන්ද ගෙනාවේ? ඈ? බය වෙන්න එපා දන්න විදිහට කියන්නේ. ඈ? බයිබලේ තියෙනවා මේ මේකප් එක. ඒකම මොකද ආලේපණය වෙනයි ආලේපය වෙනස්. දෙවියන් වහන්සේ අපට ආලේපය දුන්නම් පස්සේ ඒ ආලේපයෙන් ඔබ දන්නවද රජවරු පව නැමෙනවා. ආමේන්. ඒක වෙනස්. ලෝකේ උප්පත්ති පොතේ තියෙනවා උප්පත්ති මම ඔබට පෙන්නන උප්පත්ති 3 වෙනි පරිච්ඡේදයක කොහොද ආලේපය ගැන කතා කරනවා. මට හිතෙන්නේ පොඩක් බලන්න 3 වෙනි පරිච්ඡේදය කියලා. හැබැයි මම ඔබට කියන්න ඕනේ ආලේපයත් එක්ක තිබෙන්නා වූ ආලේපයත් එක්ක ඉන්න මිනිස්සයා කවදාකවත් ඒ මිනිස්සයා විනාශ කරන්න බෑ. දැන් ඉස්සරෝම අලංකාරය කොහෙන්ද ආවේ? සෝභමානකම කොහෙන්ද ආවේ? මෙන්න බයිබලේ. ඉස්සරෝම බියුටි සැලූන් එක ආරම්භ කරේ කොහෙද? බයිබලේ. කාට පේන්නද මේ ආලේපනේ කරන්නේ? මිනිස්සයාගේ පිරිමියාගේ කොයි පැත්තේ ඇටෙන්ද? වම් පැත්ත. නේ? වම් පැත්තේ ඉල ඇටයක් අරගෙන දෙවියන් වහන්සේ කිව්වා ස්ත්‍රියක් වෙන්න කියලා. එහෙනම් ඕගොල්ලෝ අද ගෙදර ගිහිලා අන්තර්ජාලේ ඉන්නව රණ්ඩු වෙන්න එපා. දැන් අද ස්වාමිලා ඔයාලා ස්වාමියාට කියන්න පුළුවන් ඔයා මගේ ඇටේ. ඕ මොන ඇටේද? ඉල ඇටේ. දැන් ඕගොල්ලෝ hina වෙනවා. මම වෙන මොනවා කියවා කියලා. නේද? වම් පැත්තෙන් ඔබ ගත්තා වූ ඒ ඉල ඇටය දෙවියන් වහන්සේ කිව්වා ඒකයි දෝරුන් සෝභමානව දැක තම තමන් කැමති සියල්ලන් භාර්යාවන් කොට පවත්වා ගත්තේ. මම ඔබට කියන්නේ ආලේපයට ගොඩක් දේවල් කරන්න පුළුවන්. ආලේපනේ වෙනස්. ඒක කාලයක් යද්දී වෙනස් වෙනවා. ලෝකේ ආලේපයයි දෙවියන් වහන්සේගේ ආලේපයයි අතර ගොලුකු වෙනසක් තිබෙනවා. මේ දෙවියන් වහන්සේ දෙන්නා වූ ආලේපය කවදාකවත් නැති වෙන්නේ නැහැ. ආමේන්. දෙවියන් වහන්සේ දෙන ආලේපය මගේ සෙනෙහවන්ත යක්ෂයා පරාජය වෙන්නා වූ ආලේපයක්. ඕනම රෝගයක් ඕනම ප්‍රශ්නයක් මගේ සෙනෙහවන්ත රජවරු පවා ඕනම බලවතෙක් නමන්න පුළුවන් වුණා වූ ආලේපයක් තමයි අපට දෙවියන් වහන්සේ දීලා තිබෙන්නේ. හලෙලූයා. ආමෙන්. ඒ නිසා අද ඔබ වාඩි වෙලා ඉන්නා වූ අන්තර්ජාලයේ ඉන්නා වූ සියලු දෙනාම ආලේපයක් ලබලා ඉන්නේ. හලෙලූයා. එනිසා ඔබ යන්නේ නිවසට යන්නේ ඔබගේ ගමට ඔබ යන්නේ එළියට යන්නේ ආලේපයක් ඇතුවයි. ඔබ තිබෙන්නා ඔබගේ මේක ඔබට මම මේ දොස් කියන ඔබ ලස්සනට ඉන්න ඕන. ඒක මොකද දෙවියන් වහන්සේ බයිබලේ කියලා තිබෙන දෙයක්. මෙතන කියලා තිනවා සෝභමානකම. දෙවියන් වහන්සේ තමයි ඉස්සරෝම බියුටි සැලූන් එක ඇති කරේ. ඒ නිසා මගේ ස්නේහවන්ත අපි ආලේපනයක් ලෝකේ ආලේපයයි දෙවියන් වහන්සේගේ ආලේපයයි අතර ලොකු වෙනසක් තිබෙනවා. ඔබ දෙවියන් වහන්සේගෙන් ආලේපලත් මිනිසෙක් වෙන්නම ඕනේ. ආලේපලත් මිනිසයා මරන්න බෑ. ආලේපලත් මිනිසයා බලන්න ඔබ දන්නවා බයිබලයේ 1 සාමුවෙල් පොතට ගියොත් එම 1 සාමුවෙල් 16 වෙනි පරිච්ඡේදයකද සාවුල් මේ ආලේප කරන දාවිත්ව
දාවිත් ආලේප කරනවා. හැබැයි දෙවියන් වහන්සේ සාවුල්ට කියනවා ඔබ මිනිස්යාගේ උස මහත දෙසවත් ඔහුගේ මේ මොකද්ද කියන්නේ ශරීරයේ දෙසවත් ඔහු බලන්න එපා. මම බලන්නේ දෙවියන් වහන්සේ බලන්නේ හදවතයි. දාවිත් කියන්නේ කවුද? නිකන් බැටළුව බලාගත්තා වූ නිකන් ඔය හිටපු නිකන් අපි කියමු රස්ತೆ අදුකාරයෙක් වගේ නේද? බැටළුව බලාගත්තා වූ මිනිස්සෙක් දාවිත් කියන්නේ. හැබැයි සාවුල් කියන්නේ එහෙම කෙනෙක් නෙමෙයි. එයා උස මහත හොඳ ලස්සනට හිටියා වූ හොඳ පෞරුෂත්වයක් තිබුණා වූ කෙනෙක්. හැබැයි යම් දවසක දෙවියන් වහන්සේ කියන සාවුල්ට කියනවා ඔබ දාවිත්ව ආලේප කරපන් කියනවා. ඔබ දන්නවා ගොලියාත්ව පරාජය කරා, ඒ වගේ පිලිස්තිවරු පරාජය කරා දෙවියන් වහන්සේගේ ආලේපයත් එක්ක. ඔබ දන්නවද ඔබට විරුද්ධව එන ඕනම බලවේගයක් ඕනම දෙයක් පරාජය කරන්න පුළුවන් වෙන්නේ ආලේපයත් එක්ක විතරයි. ආලේපණය නෙවෙයි ආලේපය විතරයි. ඒක ඔබ ලබන්න ඕනේ. මගේ සෙනෙහවන්ත ඔබ දිලිසෙනවා නම් ඔබට මගේ සෙනෙහවන්ත දෙවියන් වහන්සේගේ ආලේපය ඇවිල්ලා. ඔබ වයසට නොයනවා නම් ඔබ දෙවියන් ඔබ බැලුවන් පස්සේ කියනවා නම් මිනිස්සු කියන ඔයා හරි වෙනස් පුද්ගලයෙක්. ඔයා හරි ලස්සන වෙලා. ඔයාගේ ජීවිතේ ඔයාගේ වෙනම දෙයක් දකිනවා අපි. මගේ සෙනෙහවන්ත ඔයා ක්‍රීම් ගන්න ඕනේ නැහැ. ඔයාට නයිට් ක්‍රීම් ඕනේ නැහැ, ඩේ ක්‍රීම් ඕනේ නැත්නම් හිරු ක්‍රීම් ඕනෙත් නැහැ. මොකවත් ක්‍රීම් ඕනේ නැහැ. දෙවියන් වහන්සේගේ ආලේපය ඒ ආලේපය තුලින් යක්ෂයාව දනගස්සන්න පුළුවන්. මගේ සෙනෙහවන්ත ඇයි ඔබට එහෙම කියන්නේ මම? ඔබ දන්නවද ආලේපලත් මිනිස්සෙක් කවදාකවත්ම නසන්න බෑ. මරන්න බෑ. ආලේපලත් මිනිස්සෙක් එක්ක හැප්පෙන්නත් එපා. මම ඔබට කියන්නම්. ආලේපලත් මිනිස්සෙක් එක්ක අන්තර්ජාලේ ඉන්න ඔබටත් මම කියන්නේ ආලේපලත් මිනිස්සෙක් එක්ක කවදාක්වත් හැප්පෙන්න යන්න එපා. සෙත්ත පොජ්ජි ඇත්ත කියන්නේ. එයාට දෙවියන් වහන්සේ කරුණාව බයිබල ඕන තරම් උදාහරණ දෙන්නම් මම. බයිබල ඕන තරම් උදාහරණ දෙන්න. දාවිද්ගේ හිටියා පුතාලා ටිකක් නේ. තාත්තගේ ආලේපේ ගන්න ඒගොල්ලෝ ගොඩාක් උත්සාහ කරවුවා. ගොඩාක් එයාට වැරදි වැඩ කරවුවා. එයාට ගොඩාක් කරුවා. අන්තිමට මොකද උනේ? නොඑක් විදියට අකාලේ මැරිලා ගියා. දෙවියන් වහන්සේ බලහන් ඉන්නවා. මූ දැන් හැදේ නෑනේ. කොයි මොහොතේ හරි මගේ ස්නේහවන්ත ඔව් විනාශ වෙනවා. ඔබ ළඟ යක්ෂයෝ දනගහයි. ඔබ ළඟ රෝග දනනමයි. මගේ ස්නේහවන්ත මං ඇයි මං ඔබට කියන්නේ? මම දැක්ක ගොඩාක් අයගේ සාක්ෂි. ඒ වගේම මම ඇහුවා. ඒක මගේ ස්නේහවන්ත ඒකයි මම කිව්වේ මේ අතින් දෙවියන් වහන්සේ කොච්චර යක්ෂාත්ම දුරු කළාද? කොච්චර රෝග එවැනිම රෝග ඔය තුවාල කොච්චර සුව කරලාද? මම කල්පනා කරා ඒ සාක්ෂි දරනකොට මගේ ස්නේහවන්ත ආලේපය හරි වෙනස්. ආලේපය හරි වෙනස්. ඒක ඔබ දෙවියන් වහන්සේගෙන් දෙවියන් වහන්සේ වෙනම ආලේප කරනවා අය. හැබැයි ඔබට දෙවියන් වහන්සේ ආලේපය දීලා තිබෙනවා. ඔබට ආධිපත්‍ය දීලා තිබෙනවා. ඒ අධිකාරිතය දෙවියන් වහන්සේ දීලා තිබෙනවා. ආමේන්. ඒ නිසා ආලේපණයයි ආලේපයයි දෙකක්. හොඳට මතක තියාගන්න. ආලේපයයි දෙකක්. ඒ නිසා ඔබ දෙවියන් වහන්සේගෙන් ආලේපය ලබන්න ඕනේ. ආලේපලත් අය දෙවියන් වහන්සේ ඉහළටම ගෙනියනවා. එයා කවදාකවත් වටන්න බෑ. ආලේපලත් මිනිස්සෙක් කවදාකවත් වටන්න බෑ. කවමදාකවත් වටන්න බෑ. මොකද බයිබලයේ කියනවා ධර්මිෂ්ඨයා 7 පාරක් වැටුණත් ඔහු නැගිටිනවා. ආමේන්. ඒක දෙවියන් වහන්සේ තෝරලා තිබෙනවා. මව් කුසට එන්න ප්‍රථමයෙන් ඔබ ගැන මා ගැන සැලැස්මක් දාලා තිබෙනවා. හාලෙලූයා. මව් කුසට එන්න ප්‍රථමයෙන් ඔබ ගැන මා තුල සැලැස්මක් දාලා තිබෙනවා. 1997 ස්වාමින් වහන්සේ මාව සේවයට කැඳෙව්වේ. මම ඔබව දැකලවත් නැහැ. හැබැයි දෙවියන් වහන්සේ ඔබව දැකලා තියෙනවා. මම දැකලා තියෙනවා. මගේ ස්නේහවන්ත මම තවත් ස්වාමින් වහන්සේගෙන් අහනවා. ඔබ මට මීට වඩා දෙයක් කරනවා කියලා පොරොන්දු වෙලා තිබෙනවා. ඒක මම දන්නේ නැහැ කවදා වේද කොයි මොහොතේ කොයි ස්ථානේ වේද කියලා. හැබැයි මම දන්නවා එක දවසක. හැබැයි මම දන්නවා මගේ ස්නේහවන්ත දවසක මම දන්නවා දෙවියන් වහන්සේ උන්වහන්සේ මාව ඉහළටම ගෙනියනවා කියලා. ආමේන්. ඒක මම 100%ක් නෙවෙයි. ඒක මම දේව වචනේ මම ගොස් කරන්නේ නැහැ. ඒක මම දන්නවා ආලේපලත් මිනිස්සෙක් එක්ක කවදාකවත් දෙවියන් වහන්සේ මගේ සින්නත ගමන නතර කරන්නේ නැහැ. ඒක දෙවියන් වහන්සේ ඉහළින් ඉහළටම ගෙනියනවාමයි. ඒ නිසා ඔබවත් එහෙම තමයි. අන්තර්ජාලයේ ඉන්නව මේ පණිවිඩය අහන අය ඔබවත් එහෙම තමයි. ඔබ දවසින් දවස ඉහළට ගෙනියනවාමයි. ඔබ වාඩි වෙලා ඉන්න මේ සියලු දෙනාවත් নমස්කාර කණ්ඩායම ඇතුළු සියලු දෙනාවත් ඔබවත් හැම කෙනෙක්ම දෙවියන් වහන්සේ දවසින් දවස ඉහළට ගෙනවා ඒ ආලේපයත් එක්ක.